මේ තියෙන්නේ Minecraft Pro Survival Series. ඉතින් ඔන්න මං අද ඉඳන් Pro Survival Series කියලා Survival Series එක පටන් ගන්නවා. එහෙනම් ඉතින් අපි යන් අද වීඩියෝ එකට. හරි boys and girls, ස්පෝන් වෙලා තියෙන තැන නම් පට්ට කැතයි. මොනවා කරන්නද? මේ සීඩ් එක හැට තමයි. මොනවද මේ වටේ තියෙන අමුතු ගස්වල? හරි මමුතුයි. මට පේනවා වගේ. මාත් අමුතුයි. ගසුත් අමුතුයි. හරි එහෙනම් අපි මෙතනින් යම් බලන්න. හරි මට පේන විදිහට ඉස්සරහට තියෙන ප්ලේන්ස් එකක්ද ඔහෙ? යම් බලන්න. මුලින්ම කියන්න ඕනේ මේ ඉන්නේ පට්ට බූලේ. මොකද මේ මිනිහා දන්නේ ඉස්සරහට තියෙන ජංගල් බයෝම් එකක් කියලා. ඒ හින්දා මේ මිනිහා පට්ට සතුටින් ඉස්සරහට තියෙන ජංගල් බයෝම් එක. ඉස්සරහ ජංගල් බයෝම් තියෙන පෙනි මේ මිනිහා ජංගල් බයෝම් එක පැත්තට ගියා. ඒ වුණාට කොහෙන් හරි ආපු මොලයක් නිසා මේ බූරුවා අනිත් පැත්තට ආයි ගියා. එහෙම යද්දී අතර රුයින් එකක් තියනවා දැක්ක. ඒ හින්දා තුන් පාරක් නෙවෙයි දෙපාරක් නෙවෙයි එක පාරක්වත් හිතන්නේ නැතුව ඒ රුයින් එක දැක්ක ගමන් එතනට පැන දිව්වා. ඒ පැන ගිය විදිහට තව ඩිංගින් ඔලිම්පික් වල ලෝන් ජම්ප් වලටත් ගන්නවා. ඒ චෙස්ට් එක ඇතුලේ තිබිලා හොඳයි කියන්න බැරි වුණත් දැනට හොඳයි කියන්න පුළුවන් ලූට් එකක් හම්බුණා. තිබ්බ මානසික පීඩනයට එතන හිටපු ඌරව පොරෙන් ගහලා මරන්න තීරණය කරා. ඊට පස්සේ ඌගේ මස් අරගෙන කන්න ගිහිල්ලා ඒක නවත්තලා එතන තිබ්බ විලේජ් එකට ගියා. ඒ විලේජ් එකට යද්දී පොරව අතේ තියන් ගිය විදිහට මං නම් හිතුවේ මේ මිනිහා එතන ඉන්නවම විනාඩියෙන් මල්ලා දායි කියලා. එයාලට පොරවෙන් හායි කියන්න වගේ ගිහිල්ලා හායි නොකිය අනිත් පැත්තට ආවා. මොකද එතන පොඩි එක්කෙනෙක් ඉන්නවා දැකලා. ඊට පස්සේ මෝඩය වගේ බ්ලොක් 5ක් උඩින් නැගලා තනිකරම හදවතක් විනාශ කරගත්තා. ඒ මදිර එතන හිටපු බැටළුවෙක්ගෙත් හදවත් විනාශ කරා. එතන හිටපු අනිත් බැටළු සහෝදරයාටත් එයාගේ රත්තරන් පොළවෙන් හායි කිව්වා. ඊට පස්සේ එතන හිටපු සුදු පාට පූසව යාළු කරගන්න කියලා ගියා. හැබැයි ඉතින් එයා ළඟ මාළු තිබ්බේ නැති හින්දා ඒ වෙලෙත් අසාර්ථක වුණා. ඊට පස්සේ මොල්ලේ ඇති වැඩක් විදිහට හේබේර් ස්ටික් ගලවන්න ගියා. හැබැයි ඒකෙන් මගේ පොරවක් නැති වුණා. හැබැයි ඉදිරියට ජීවත් වෙන්න ඕන හින්දා ඉතුරු ටිකත් කඩාගත්තා. මොකද අපිට පාන් හදා ගන්න ඕනේ. එතකොට අපිට සත්තු ගන්නත් ඕනේ. ඊට පස්සේ අනාගතේ බේස් එක හදන තැනට ගිහලා හේබේර් ටික එතනින් ප්ලේස් කරා මෝඩයා වගේ. හැබැයි කවුරුත් දැක්කේ නැහැ කියලා හිතාගෙන ඒ හේබේර් ස්ටික් ගලවලා නෝමල් එකේ ඉන්න තීරණය කරලා තිබ්බා. හැබැයි ඉතින් එතන හිටපු පොඩි එකා ඒ සේරම ටික දැක්කා. ඊට පස්සේ හේබේර් සේරම ටික වීඩ් කරලා ඒ වලින් පාන් හදන්න තීරණය කළා තිනවා. මොකද අපිට ඉදිරියේදී බඩගින්න හැදිලා මැරෙන්න අවස්ථාව ඕන තරම් තියෙන හින්දා. ඒත් එක්කම වගේ අපේ ස්ටාර්ට් එකට ඕන තරම් කොළුයි අයිනුයි එතන මයින් එකක තියනවා දැක්කා. ඒ හින්දා දෙපාරක් නෙමෙයි එකපාරක්වත් හිතන්නේ නැතුව ඒ ටික මයින් කරන්න ඉස්සෙල්ලා අපේ පිකැක්ස් එක හදාගෙන ඉන්න ඕනේ. මොකද අපි තාම වර්ල්ඩ් එකේ ෆස්ට් පිකැක්ස් එකවත් හදාගෙන නැහැ. ඒ හින්දා ළඟම තිබ්බ ගහන් ළඟට ගිහිල්ලා ඒ ගහට හොඳ වයින් පාරක් දීලා ඒ ගහේ ලී ටිකක් ගලවගෙන අපේ පළවෙනි පිකැක්ස් එක හදන්න පටන් ගත්තා.
ඊට පස්සේ ගෙනාපු ඕක්කුඩ් ටික ඕක් ප්ලෑන්ස් කරගෙන ඒත් එක්කම ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගත්තා. ටූල්ස් වලට ඕන කරන ස්ටික් හදාගන්නත් අමතක කරේ නෑ. ඊට පස්සේ කෑම හිඟයක් තිබ්බ හින්දා තිබ්බ වීට් ටිකෙන් පාන් හදාගත්තා. ඊට පස්සේ අපේ ස්ටෝරේජ් එකට චෙස්ට් එකකුත් හදාගත්තා. රුයින් එකෙන් ගත්ත චෙස්ට් එකක් තිබ්බ හින්දා ලාර්ජ් චෙස්ට් එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ වර්ල්ඩ් ෆස්ට් පිකැක්ස් එක හදාගත්තා. තිබ්බ වුඩන් පිකැක්ස් එක කැඩෙනකම් මයින් කළා. ඊට පස්සේ රෑ වේගෙන එනවා කියලා දැක්ක හින්දා එතන හිටපු ෂීප්වත් මල්ලම අපේ අන්තිම රූල් එක ගත්ත අපේ ඇඳට උණ ගන්න. හැබැයි ඉතින් ඌට ගන්න කිසි ටූල් එකක් තිබ්බේ නැති හින්දා අතින්ම තමයි ඌට ගැහුවේ. ඊට පස්සේ ඇඳක් හදන්න තරම් වූල් හම්බුණාට පස්සේ අපේ පළවෙනි දවස ගත කරන්න කියලා හිතාගෙන ඇඳක් හදාගන්න ගියා. හැබැයි තින් බඩේ පණුව බොක්සින් ගන්න හින්දා පෝකුඩ් කන්න වුණා. ඊට පස්සේ වර්ල්ඩ් එකේ ෆස්ට් ස්ටෝන් ටූල් ටික හදාගත්තා. මොකද අපිට ටූල් වලට හරියනකම් අයන් හොයාගන්නකම් අපිට මේ ස්ටෝන් ටූල් වලින් තමයි වැඩ ගන්න තියෙන්නේ. මොකද මම දන්නවා ඉස්සරහට කොහොමද මොබ්ස්ලාගෙන් පාටි එනවා කියලා. දැන්ටමත් මොබ්ස්ලාගෙන් පාටියක් එන ගමන් තියෙන්නේ. ඊට පස්සේ හැංගිම ඔත්තු කරන ගමන් හිටේ ස්කේල්ටන්වත් අල්ලගෙන එයාටත් හොඳටම නෙළුවා. පන්දිරකමට එතනට ගියට නූලෙන් තමයි බේරුනේ මැරෙන්නේ නැතු. ඊට පස්සේ ඉතින් මයින් කරන්න පටන් ගත්තා. ඔයාලා හිතුවේ අනිත් අය වගේ පිස්සෙක් වගේ මේ අයන් සේරම ටික මයින් කරයි කියලාද? නෑ ඔයාලට වැරදිලා. මම ඒ අයන් ටික පස්සේ ගන්නම් කියලා දැනට මගේ ආමස් ටික හදාගන්න විතරක් අයන් ගත්තා. මොකද අපිට පාටි ළඟම එනවා. ඊට පස්සේ ගල් උදුනක් හදලා අපේ යකඩ ටික ස්මෙල්ට් වෙන්න දැම්මා. ඊට පස්සේ ෆියුල් විදියට පාවිච්චි කරන්න කෝල් නෑ කියලා දැනගත්තට පස්සේ ටක් ගාලා ගිහලා කෝල් ටික මයින් කරන්න ගත්තා. ඊට පස්සේ මෝඩයා වගේ එකම මෝඩ වැඩේ දෙපාරක් කරා.
හරිම මෝඩි. ඊට පස්සේ ප්‍රෝ කියලා හිතාගෙන එතනින් පයින්න ගිහලා 1 බ්ලොක් එකක්වත් පැන ගන්න බැරුව මගේ හදවතේ භාගයක්ම විනාශ කරගත්තා. ඊට පස්සේ එතන තිබ්බ කෝල් ටික අයින් ටිකයි මයින් කරන්න බෑ. ඒ ටික ස්මෙල්ට් වෙන්න දෙන්න. ඊට පස්සේ එතන නටන්න තීරණය කළා තියෙනවා. මම හිතන්නේ වටිච්ච පරුළුව වෙදලා තමයි. ඊට පස්සේ අච්චාරුවන්න මේ සම්බෝලයක් කළා තිබ්බ මගේ ඉන්වෙන්ටෝරි එකයි හොට් බාර් එකයි චෙස්ට් එකට ඕන නැති බඩු ටික දාලා ක්ලියර් කරගත්තා. ඊට පස්සේ කෑම සඳහා එතන හිටපු බැටළු එක ඝාතනයට ලක් කරා. ඊට පස්සේ කොහෙදෝ ඉඳන් ආපු සොම්බිලා වගේ මට ගහන්න ගියේ. හැබැයි එක්කෙනෙක් ගැන නම් අපේ විලේජස්ලගේ ආරක්ෂකයා බලාගත්තා. අනිත් එකා ගැන නම් ඉතින් මං හොඳට බලාගත්තා. ඉතින් ඊට පස්සේ අපේ විලේජස්ලගේ ආරක්ෂකයාට විශ්‍රාම යන්න කාලේ හරි කියලා මං ආරක්ෂාව බාර ඒ නිසා ඊට පස්සේ ෆුල් අයන් ආමර් ගත්තා කියලා හොඳට සතුටු වුණා. ඉතුරු වෙලා තිබ්බ අයනුයි ලී පාවිච්චි කරලා ෂීල්ඩ් එකක් හදාගත්තා. හැබැයි ඉතින් ඒක අපේ ඕෆ් හෑන්ඩ් එකට දාගත්තට ඒක හරියට පේන්නේ නැහැ. මම හිතන්නේ ඒක සමහරට භාග්‍යයක් වෙන්නේ නැති. හැබැයි ඉතින් ඒකත් හොඳයි. එතකොට අපිට ෆුල් view එකක් තියෙනවා. ඒ විදිහට ඒ දවසත් ඉවර කරා. ඊට පස්සේ වරදිලා ස්පෝන් එක හිටපු ස්කෙල්ටන් කෙනෙක්ට හායි කියන්න ගියා. මං උට ගහලා මං තමා මරන්න හිටියේ. හැබැයි එයා විසින් එයාගම ඊතල වලින් මැරුණා. ඊට පස්සේ ඉතුරු වෙලා තිබ්බ අයන් ටිකත් අරගෙන හදාගත්ත වෝටර් බකට් එක. ඉතින් ඔන්න ඔය විදිහට අපි අද පළවෙනි එපිසෝඩ් එකේ අවසානයට ආවා. ඉතින් ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න යන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මගේ channel එක. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ආස යාළුවෝ ඉන්න එයාලට ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අදට ගිහින් බයි.